ඔයාගේ පුංචි පැටියට අයිස් කැටයක් දෙන්න. ඒක මෙච්චර වැදගත් වෙයි කියලා ඔයා හීනකින්වත් හිතුවද? අම්මලා තාත්තලා විදිහට අපි හැමෝම අපේ දරුවෝ ගැන ඉන්නේ පුදුම අවධානයකින්. දරුවෙකුට සීතල දෙයක් දෙනවා කිව්වම ගොඩක් අම්මලා බයයි. හේතු වෙයි නැත්තම් හොටු පෙරෙන්න ගනී කියලා. හැබැයි දන්නවද අතේ තියෙන සතයක්වත් වියදම් වෙන්නේ නැති ගෙදර ෆ්‍රිජ් එකේ හැමතිස්සෙම තියෙන මේ අයිස් කැටය ඔයාගේ දරුවගේ වර්ධනයට වගේම හදිසි අවශ්‍යතාවලට කොයිතරම් උදව් වෙනවද කියලා. අද අපි කතා කරමු අපි නොහිතන විදිහට මේ අයිස් කැටයක් දරුවෙකුට වැදගත් වෙන්නේ කොහොමද කියලා. අංක 1. දත් වෙන කාලේ වේදනා නාශකයක්. Teeth in relief. පොඩි දරුවෝ ඉන්න ගෙදරක අම්මලා වැඩියෙන්ම පීඩා විඳින්නේ දරුවන්ට දත් වෙන කාලෙට. දරුවා දවස පුරාම අඬනවා. කෑම කන්නේ නැහැ. විදුරු මස් තද වෙලා ඉදමිලා. මේ කාලෙට දරුවා හැමදේම හපන්න try කරනවා නේද? මෙන්න මෙතනදී අයිස් කැටයක් කියන්නේ මැජික් එකක්. පිරිසිදු රෙදි කෑල්ලක අයිස් කැටයක් ඔතලා දරුවගේ විදුරු මස් හෙමින් තවන්න. අයිස් වල තියෙන සීතල ගතිය නිසා විදුරු මස් වල ස්නායු తాවකාලිකව හිරිවැටෙනවා. එතකොට ඒ දැනෙන දැවිල්ල සහ වේදනාව අඩු වෙලා දරුවට ලොකු සහනයක් ලැබෙනවා. අංක 2. කෑම හඳුන්වා දෙන්න අලුත් ක්‍රමයක්. Introduction to solids. ඔයාගේ දරුවා පළතුරු කන්න අදිමදි කරනවද? එහෙනම් මේ ට්‍රික් එක try කරලා බලන්න. කොමඩු, දොඩම් හෝ ඇපල් ජූස් කරලා එක අයිස් ට්‍රේ එකකට දාලා අයිස් කැට විදිහට දෙන්න. ඊට පස්සේ සිලිකන් ෆීඩර් එකකට ඒ අයිස් කැටේ දාලා දරුවට දෙන්න. දරුවා ඒක හපනකොට දිය වෙන පළතුරු රසට දරුවා ආස වෙයි. ඒ වගේම සීතල නිසා ඒක දරුවට අලුත් අත්දැකීමක් වෙනවා. අංක 3. මොළයේ වර්ධනයට උදව් වෙන සෙන්සරි ප්ලේ. දරුවෙකුගේ මොළය වර්ධනය වෙන්නේ පංචේන්ද්‍රයන් හරහා ලැබෙන උත්තේජන වලින්. අයිස් කැටයක් අතට ගත්තම දරුවන්ට දැනෙන දේවල් ගොඩයි. අයිස් කැටය ස්පර්ශ කරද්දී අම්මෝ මේක සීතලයිනේ කියලා දැනෙනවා. අයිස් කැටය දිහා බලනකොට මේක වීදුරු වගේ පේනවා. හැබැයි දිය වෙනවා කියලා පේනවා. ඒ වගේම විද්‍යාව පැත්තෙන් ගත්තොත් ඝන වෙලා තිබ්බ දේ වතුර වෙලා දිය වෙනවා පේනවා. ඉතින් බඳුනකට අයිස් කැට දාලා දරුවට ඒක එක්ක සෙල්ලම් කරන්න දෙන්න. ඒක දිය වෙන හැටි බලන්න දෙන්න. මේක දරුවගේ කුතුහලය සහ නිරීක්ෂණ ශක්තිය දියුණු කරන්න ලැබෙන ලොකු අවස්ථාවක්. අංක 4. වමනය සහ විචලනය පාලනයට. Combating dehydration. දරුවෙකුට බඩේ අමාරුවක් හැදුනම හෝ වමනේ යනකොට වතුර පවන්න ගියොත් ගොඩක් වෙලාවට ආයෙත් වමනේ යනවා. ඒ වගේ වෙලාවක ශරීරයේ වතුර මට්ටම පවත්වා ගන්න අමාරුයි. එතකොට වතුර වීදුරුවක් බොන්න දෙනවා වෙනුවට පිරිසිදු අයිස් කැටයක් දරුවට සූප්පු කරන්න දෙන්න. හෙමින් දිය වෙන වතුර බින්දු දරුවගේ උගුර වේලෙන එක නතර කරනවා. ඒ වගේම වමනේ යාමේ ප්‍රවණතාවත් අඩු කරනවා. අංක 5. පොඩි තුවාල වලට ක්ෂණික විසඳුමක්. First aid for bumps. දරුවෝ දුවන පනිනකොට වැටිලා ඔළුව ඉදමෙන එක තැලෙන එක සාමාන්‍යයි. එහෙම වුණ ගමන් අයිස් කැටයක් රෙදි කඩක ඔතලා එතනින් තියන්න. මේකෙන් රුධිර නාල හැකිලෙන නිසා ඉදිමීම පාලනය වෙනවා. ඒ වගේම නිල්වීම අඩු වෙනවා. අයිස් දෙනකොට මේ ගැන සැලකිලිමත් වෙන්න. අයිස් කැටයක් දෙන එක හොඳයි වුණාට අම්මලා විදිහට මේ ආරක්ෂක පියවරවල් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ඒ තමයි හුස්ම හිරවීමේ අවදානම. choking hazard. කවදාවත් අයිස් කැටයක් නිකම්ම දරුවගේ කටට දාන්න එපා. ඒක ලිස්සලා ගිහින් හුස්ම හිර වෙන්න පුළුවන්. හැමතිස්සෙම රෙදි කෑල්ලක ඔතලා හෝ මෙෂ් සිලිකන් ෆීඩර් එකකට දාලා දෙන්න. පිරිසිදුකම. අයිස් හදන්න පාවිච්චි කරන්නේ බොන වතුරම නේද කියලා සහතික කරගන්න. ගොඩක් වෙලාවට එක දිගට අයිස් තබාගෙන ඉන්න දෙන්න එපා. ඒකෙන් හැම පිච්චෙන්න පුළුවන්. අවසාන වශයෙන් අයිස් කැටයක් කියන්නේ නිකම්ම වතුර ටිකක් නෙවෙයි. ඒක දරුවගේ සහනයට, වර්ධනයට වගේම විනෝදයට පාවිච්චි කරන්න පුළුවන් අපූර්ව මෙවලමක්. ඉතින් අදම ඔයාගේ පැටියට අයිස් කැටයක් එක්ක අලුත් අත්දැකීමක් දීලා බලන්න. හැබැයි අම්මා ළඟින්ම ඉන්න ඕනි. ඔයා මීට කලින් දරුවට මේ වගේ අයිස් කැටයක් දීලා තියෙනවද? ඒ වෙලාවේ දරුවගේ ප්‍රතිචාරය කොහොමද? කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell button එකත් click කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.